වෙනද වගේ අපි සාම්ප්‍රදායික නොවි අපි හායි ප්‍රසාද් channel එක කිව්වම පොඩ්ඩක් අය ප්‍රායෝගිකත්වයට එක්ක යන හින්දා ඉතින් මාළුවෙක් ගෙනල්ලාම කතා කරන්න තමයි තීරණය කරේ. ඉතින් මාළුවෙක් ගෙනත් තියෙනවා. ඊට අරවා කිව්වා වගේ තමයි ඉතින් විවිධ කතා මේ දැන් මාදලෙන් බෑවි කියනවා. ඌවා මේවා ඉතින් ලෝක විස්තරනේ. පළවෙනිම දේ අපි මේ කියන්නේ අර දැන් කුණු මාළු ගැන නෙවෙයි. කුණු මාළුවෙක් තෝරගන්න ඕන කෙනෙක්ට තේරෙනවනේ මේ කතා කරන්නේ නැවුම් මාළුවෙක් ගැන. ඒ කියන්නේ ඔයාලා වෙළඳ පොළට ගියාට පස්සේ මාළු ඉතින් ඉන්නවනේ කොහොමද දැන් මාළු ලෑල්ලි. එතකොට අපිට ඔයාලට මේ කියලා දෙන්නේ කොහොමද එතනින් අර අපි සල්ලි දීලා දෙයක් ගන්න අපිට පුළුවන් නම් හොඳයි නේ කියන්නේ අලුත් දෙයක් තෝරගන්න. සාමාන්‍ය මාළු හැමදාම මිලදී ගන්නත් බෑ. එතකොට ඔව් පවුලට ගේන්නේ සාමාන්‍යයෙන් මාළු සමහර සතියට දෙපාරක් වෙන්න පුළුවන්. අන්න ඒකනේ. එතකොට ඒ වෙලාවට අනිත් එක මාළු කියන එකත් ලාභදායි දෙයක්ුත් නෙවෙයිනේ ඉතින්. ඒ නිසා තමයි ඔන්න මාළුවෙක්ම ගෙනත් තියෙන අපි මැදිරියට අපි කතා කරමු කොහොමද ඔයාලා ගියාට පස්සේ වෙළඳ පොලෙන් නැවුම් මාළුවෙක් තෝරගන්නේ කියන එක. හරි. මම හිතන්නේ දැන් ඔයාලට මේ මාළුවව පේනවා ඇති. පළවෙනිම දේ තමයි ඔයාලට බලන්න පුළුවන් මේ ඇහැ. සාමාන්‍යයෙන් නැවුම් මාළුවෙක්ගෙන් නම්, ඒ කියන්නේ අලුත් මාළුවෙක්ගෙන් නම් මේ ඇහැ හොඳ දීප්තිමත්. බලනවා ඇති ඔයාලට මේ මාළුවගේ ඇහැ හොඳ දීප්තිමත්. අනිත් එක මේ මාළුවගේ ඇහැ හොඳට පිරීලා තියෙන උඩට. මේක මාළුවා පරණ වෙන්නේ මේ පැහැය අව පැහැයට යනවා, රතු පැහැයට යනවා. නැත්නම් ඊට පස්සේ හොඳට මේ වල වගේ හැදෙනවා මේ මාළුවාගේ. හරි. ඊළඟට අපිට බලන්න පුළුවන් මෙයාගේ මේ කරමලය. මේ කරමලය උස්සලා බලද්දී අපිට මේ මාළුවාගේ බලන්න පුළුවන් මෙයාගේ හොඳට රතු පාටක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ රතු පාටක් හෝ රෝස පාටක්. හරි. රතු පාටක් හෝ රෝස පාටක් මේ විදිහට බලන්න පුළුවන්. හැබැයි මේ මාළුවා පරණ වෙන්න මෙයා දුඹුරු පැහැයට හැරෙනවා. අනිත් එක තමයි මේ අලුත් මාළුවෙක්ගේ හොඳට මේ සූත්‍රිකා වෙන් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ පරණ මාළුවෙන් නම් මේ සූත්‍රිකා කැඩලා තියෙන්න පුළුවන්. දුඹුරු පැහැයට හැරිලා වෙන්න පුළුවන්. ඊළඟට තමයි තව බලන්න පුළුවන් දෙයක් තමයි විශේෂයෙන්ම මේ පරණ මාළුවෙක්ගේ මෙහෙම කළා අපි මෙහෙම එබුවොත් එහෙම එයා ඒ විදිහටම ඉන්න. හැබැයි මේ නැවුම් මාළුවෙක් මෙන්න මෙහෙම කළා චුට්ටක් එබුවට පස්සේ එයා නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. ඒක. ඊළඟට තමයි මේ කොරපොතු නිතරම මෙහෙම කරද්දි ගැලවිලා යනවා නම් ඒවා පරණ. ඉතින් අපිට ඔය ගොඩාක් දේවල් ඉතින් බලන්න බැරි වෙන්න පුළුවන්. ඔය ප්‍රධාන වශයෙන් ඔය ටික තමයි අපිට මාළුවෙක්ගේ බලන්න පුළුවන්. ඊළඟට තමයි අපි අර මාළුවෙක්ගේ සුවඳ ගැන බැලුවොත් මේක සාමාන්‍යයෙන් අර මුහුදු පැලෑටි හෝ අර කරදි ආශ්‍රිත සුවඳ අපිට තියෙනවනේ. ඒක තමයි එන්නේ. සාමාන්‍ය මාළුවෙක් පරණ වෙන්න එයා දුර්ගන්ධයක් තමයි මේ වෙන්නේ. හැබැයි ඔන්න ඔය විශේෂයෙන් ඔය දේවල් ටික බැලුවොත් ඔයාලට අලුත් මාළුවෙක් තෝරගන්න පුළුවන් වෙළඳ පොළට ගියාට පස්සේ. තව ඕනනම් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාළුවා තියා ගන්න විදිහ, ඇල්ලුවාට පස්සේ මෙයා සහ මේ මාළුවා තැම්පත් කරලා තියෙන විදිහ නේද? ඇසුරුම් වල තියෙන විදිහ. ඇසුරුම් කියන්නේ මේ මාළුවා මෙහෙම අල්ලලා බලද්දී මෙයා මෙහෙම වැටෙනවා නම් ওই වගේ විස්තර ටික තියෙනවා. අපි ගොඩක් දේවල් දුන්නොත් අපිට බෑනේ. ඇත්තටම කියන මාළු ලෑල්ලට ඔච්චර දේවල් බලන්න බෑනේ. හොඳම දේ අර ඇහැ බලන්න, කරමලේ බලන්න, ටිකක් පොඩ්ඩක් ඔබලා බලන්න. එතකොට අලුත් මාළුවෙක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඊළඟ කතන්දරේ තමයි සාමාන්‍යයෙන් මාළුන්ට ඊළඟට කරන දෙයක් තමයි මම මේක චුට්ටක් පැත්තකින් තියන්න. ඔයාලා දන්නවා ෆෝමලින් ගහනවා. කල් තියා ගන්න කියලා ෆෝමලින් ගන්න. ඉතින් ෆෝමලින් ගහපු මාළුවෙක් ඔයාලට අඳුර ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි එකක් තමයි එක මාළු ලෑල්ලේ හරි මොකක් හරි තියෙද්දි මැස්සෙක්වත් වහන්න නැත්නම් අනිවාර්යෙන් ෆෝමලින් යොදලා තියෙන්නේ. ඒ වගේ දේවල් තමයි ඉතින් ඒ කියන්නේ මැස්සෙක් වහන්නේ නැහැ ෆෝමලින් ගෙවුවට පස්සේ. ඒ කියන්නේ කිමිකල් එකක්නේ. එතකොට මේ මැස්ස කොහොමත් ඒකේ වහන්නේ නැහැ. සාමාන්‍ය ෆෝමලින් ගන්න හේතුව මොකක්ද? කල් තියා ගන්න. ඒ කියන්නේ එතකොට කල් තියාගන්න. අයිස් එකේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ අයිස් එකේ මාළු දාලා කල් තියාගන්න. හරි. ඒ කියන්නේ මේක සාමාන්‍ය මාළු අපි අහන්නේ නැහැ. කියන්නේ මාළු දැන් මාළු නම් දවසේ විදිහට තමයි පාවිච්චි කරන. ගොඩක් කරන්නේ මේ ෆ්‍රීස් කරලා පාවිච්චි කරනවා අඩුයි. මාළුත් ඔයාලා දැකලා ඇති මාළු ලෑල්ලේ තියෙනවා. හැබැයි මාළු ලෑල්ලේ තියලත් ඒත් අපි අර කිව්වේ කලින් දවසේ ධන 4 උෂ්ණත්වය කියලා. අයිස් යොදලා තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මාළු වලට ධන 4 උෂ්ණත්වය පවතිනවා. ඉතින් ඕක තමයි ඉතින් මාළුවෙක් ගැන දැනගන්න තියෙන්නේ ඉතින් ප්‍රධාන වශයෙන්. ඉතින් බලන්න ඉතින් ඔයාලා මාළු ලෑල්ලට ගිහලා මේක කිව්වේ අර ප්‍රධාන වශයෙන් කුණු මාළුවෙක් නෙවෙයි නැවුම් මාළුවෙක්. ඔන්න නිකමට හිතන්න ඔයාලා යද්දිම එකම ජාතියේ මාළු දෙන්නෙක් ඉන්නවා එතන. එක්කෙනෙක්ගේ හැ අවපැහැ ගැන්ලා එක්කෙනෙක්ගේ හැ හොඳට තියෙනවා. එතකොට ඔයාලා තීරණය කරන්න මම ගන්න කොයි මාළුවද කියන එක. ඉතින් ඒක තමයි මාළුවෙක් නැවුම් මාළුවෙක් තෝරගන්න එක. ඔත් එක්කම අපි කතා කරමු. සාමාන්‍යයෙන් අපි කලින් දවසේ කතා කරා පැකට් කරපු චිකන් ගැන. දැන් දවසේ චිකන් ඔයාලා දැකලා ඇති මම කලින් කිව්වනේ ඍණ 18 උෂ්ණත්වයක්. හැබැයි ඔයාලා දැකලා ඇති ඕන තරම් ඩිස්ප්ලේ කරලා තියෙනවා චිකන් විකුණන්න තියෙනවා. ඒවට අපි කියන්නේ දවසේ කුකුල් මස් කියලා. ඒව සාමාන්‍ය ඒ ධන 4 උෂ්ණත්වයේ තමයි තියෙන්න ඕන. එයාලගේ සාමාන්‍ය ගිහලා බැලුවට පස්සේ හොඳ චිකන් එක ගන්න සාමාන්‍ය රෝස පැහැයට හුරු පැහැයක් තමයි තියෙන්නේ. එයාගේ දම් පාට හෝ නිල් පාට වගේ මොන හරි ලප තියෙනවා නම් එයා අනිවාර්යෙන් පරණ වෙච්ච
කුකුලෙක්. ඊළඟ කතන්දරේ තමයි මේකත් බලන්න ඕන. ඔයාලා ගිහිල්ලා මේ ධන 4 උෂ්ණත්වය ගබඩා කරලා තියෙනවද කියන එක. ඒ ධන 4 උෂ්ණත්වය ගබඩා කරලා තිබ්බේ නැත්නම් චිකන් ගන්නත් එපා. අපිට ඇහෙන් බලලා කියන්න බැහැනේ මේවා. අපිට පොඩි නිරීක්ෂණයක් විතරයි ගන්න ඕනේ. හැබැයි උසාවියකට හරි අධිකරණයකට ඉදිරිපත් කරනවා නම් මේ මස් මාළු අහිතකර තත්වයක තියෙනවනේ ඒකට අපිට තාක්ෂණික වාර්තාවක් හැදවන්න ඕනේ. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ආහාර සාම්පල් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රසායන වේදීව සාම්පල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක රසායනික ආකාරයට මොකක් හරි බාල කරලා තියෙනවද? ඒ විදිහට බලන්න. ඊළඟට තමයි මේක බැක්ටීරියානුවේදී සාම්පල් කරන්න පුළුවන්. ඒ බැක්ටීරියානුවේදී සාම්පල් එකේදී ප්‍රොසීජර් එකක් තියෙනවා. අපි සාම්පල් එක ගන්න ඕනේ. අරන් ඒ රසායනාගාරයට යම් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළත ගිහිල්ලා මම අර ලොකු ඩීටේල්ස් ගන්න අවශ්‍යතාවයක් නැති හින්දා ගිහිල්ලා බාර දෙන්න ඕන වෙලාවක් තියෙනවා. ප්‍රවාහණය කර යුතු විදිහක් තියෙනවා. ඒ උෂ්ණත්වයේ තිබිච්ච උෂ්ණත්වය අපි යාමනය කරන්න ඕන. ඔය වගේ මොකද නැත්තම් තිබූ තත්ත්වෙම යාමනය වෙන්නේ නැහනේ. අර වෙලෙන්දට කියන්න පුළුවන්. ඔය මහත්තයා ඔයා ගත්තේ මෙතෙන්දී. ඔයා අතේ අරන් ගිහිල්ලා ඉතින් ඕක නරක වෙන්න පුළුවන් කියලා. එහෙම අතේ අරන් යන්නේ නැහැ. ඒක ශීත කරලා තමයි අපි අරන් යන්නේ. ඉතින් ඒක පස්සේ දවසක විස්තරානුකූලව අපි කරන්නම්කෝ සාම්පල් ප්‍රොසීජර් එක කොහොමද කරන්න කියලා දෙන්න. ඉතින් ඒ වගේ එතකොට අපි සාම්පල් කරනවා. ඒ සාම්පල් එක ගිහිල්ලා පරීක්ෂා කරනවා මේකේ අහිතකරය කියන්නේ මනුස්ස පරිභෝජනයේද නුසුදුසු ආකාරයකට මේක සුත්‍රජීවීන් වර්ධනය වෙලා තියෙනවද ව්‍යාජනක සුත්‍රජීවීන් කියන එක. ඒ වගේ සාම්පල් එකක් තහවුරුනොත් ඒවා ඉතින් අර ගොඩක් කල් මරන්නේ නැහැ. ඒවා ඉක්මනට සාම්පල් එක එවනවා. ඊට පස්සේ මේක අහිතකර තත්ත්වය කියලා ඔප්පු වීමක් වුණොත් අපි කොහොම කරත් අපි අර අදාළ මාළු හෝ මස් තොගය අපි සීල් කරගෙන ඒ කියන්නේ අපි අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ තමයි යවන්නේ. නැතු මෙහි සාම්පල් එක හොඳ නැහැ කියලා આવොත් මස් ටික හරි චිකන් ටික හරි ප්‍රශ්නයක් වෙයි කියන්නේ වෙලා තිබොත් තේරුමක් නැහැ. ඒ නිසා ওই වගේ දෙයක් තමයි මස් මාළු වල දෙන්නේ. අපිට අර අපි දැන් ඔය මං කිව්වනේ අපි මස් මාළු අඳුර ගන්න විදියක් තියෙනවා කියලා. ඒ ආකාරයට අපි නිරීක්ෂණය වුණොත් මෙතන මේ මස් ටික පරණයි. මේ මාළුවා පරණයි වගේ තේරුනොත් අපි ඉතින් බැක්ටීරියානුවේදී සාම්පල් එකක් අරන් සාම්පල් එක යවලා රස පරීක්ෂක වෙත යවලා ඒකෙදි අපිට આવොත් මේ බැක්ටීරියානුවේදීව මේක මනුස්ස පරිභෝජනයට නුසුදුසුයි කියලා. ඒ අවස්ථාවේදී අපි අවශ්‍ය නීති අනුකූල ක්‍රියාමාර්ග සහ මස් මාළු විනාශ කිරීමේ කටයුතු කරනවා. අඩුවෙන් දුන්නත් තැලිච්ච පොඩි වෙච්ච මාළු ගන්න එපා කියන පණිවිඩය දෙන්න ඕනේ. අනිවාර්යෙන් මොකද අර හැම වෙලේම මං කියනවා වගේ මේ හැමදේම දැන් අපි ඉන්නේ මේ ශරීරය නිසානේ. අපි මේ ශරීරයට ඇත්තටම දෙන්න ඕන හොඳම දේවල් ටික දෙන්න ඕන. මොකද මෙයා නිසා තමයි අපි මේ හැමදේම හැම සෙල්ලමක්ම දාන්නේ. ඉතින් එයාට අපි එතකොට අපිට හරිම හොඳම දේ සලකන්න ඕන.